අද අපි කතා කරමු Python වල condition statement ගැන. condition statement එකක් කියන්නේ condition එකක් හරිද වැරදිද කියලා තීරණයක් ගන්න එකට තමයි condition statement එකක් කියලා කියන්නේ. අපි මේක බලමු පොඩි උදාහරණයක් එක්කම. හරි අපි ඉස්සෙල්ලාම හදාගමු age කියලා variable එකක්. age එක දාමු 20ක් කියලා. අපි දැන් බලමු වයස අවුරුදු 18ට වැඩි නම් තමයි අපිට ඡන්දයක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඡන්දයක් දාන්න බෑ. මෙන්න මේ උදාහරණයත් එක්ක බලමු කොහොමද මේ condition statement එක වැඩ කරන්නේ කියලා. ඉතින්ලාම අපි දානවා මේ keyword එක තමයි if age greater than or equal 18 කියලා දාලා colon එක දාලා enter එක ඔබනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන ස්පේස් එකක් එක්ක තමයි අපිට හැදිලා තියෙන්නේ. ඒකෙන් කියන්නේ අපි දැන් ඉන්නේ මෙන්න මේ if කියන condition එක ඇතුළේ. එතකොට අපි මේකෙදි print කරනවා print you can vote කියලා. vote කියලා enter අපි ගහලා ඊට පස්සේ අපි enter එක click කරාට පස්සේ මෙතන එනවා you can vote කියලා output එක. ඒ කියන්නේ අපි දැන් ඉන්නේ if condition එක ඇතුලේ. හරි. දැන් අපි මේ මෙතන variable එකේ age එක වෙනස් කර ගන්නවා 15ට වගේ. 15ට වගේ කරගත්තට පස්සේ අපි මෙන්න මේ if condition එක මොකද වෙන්නේ false වෙනවා. මොකද age කියන එක 18ට වඩා අඩුයි. හරි. අපි දැන් බලමු මොකක්ද දෙන output එක කියලා. හරි. දැන් අපිට මෙතන output එකක් එන්නේ නැහැ. හේතුව තමයි අපි දැන් මේ if කියන condition එකෙන් එළියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට output එකක් එන්නේ නැහැ. ඒකට solution එක තමයි අපි else කියලා keyword එක enter කරගන්නවා. ඊට පස්සේ else print කරගන්නවා print you cannot vote කියලා අපි type කරගෙන enter එක තිබුවට පස්සේ මෙතෙන් එනවා you cannot vote කියලා. ඒ කියන්නේ මෙන්න මේක මෙන්න මේ if කියන එක false වෙලා තියෙනවා. මෙන්න මේ else කියන එක true වෙලා තියෙනවා. ඒකින්ද තමයි අපි else කියන condition එක ඇතුළට ගිහිල්ලා මෙන්න මේක you can't vote කියන එක print වෙන්නේ output එක විදිහට. ඔන්න ඕක තමයි සරලවම මෙන්න මේ condition statement එකක් කියන එකේදී අපි කතා කරන්නේ. දැන් අපි බලමු මෙන්න මේ ප්‍රශ්නේ කොහොමද කරන්න කියලා. Write a Python program that asks the user to enter the student mark and display the grade according to the following criteria. ඒ කියන්නේ අපි ස්ටුඩන්ට් කෙනෙක්ගේ මාක් එකක් ඉන්පුට් එකක් විදිහට දාන්න ඕනේ. ඊට පස්සේ එයාගේ ග්‍රේඩ් එක මොකක්ද කියලා අපි හොයන්න ඕනේ. මෙන්න මේක තමයි මේ ප්‍රශ්නේ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ 75ට වැඩි නම් එකක්, 65යි 74යි අතර නම් B එකක්, 50යි 64යි අතර නම් C එකක්, 50ට වඩා අඩු නම් fail. හරි. මෙන්න මේක තමයි කරන්න තියෙන්නේ. ඔයාලා වීඩියෝ එක නවත්තලා මේක කරන්න try එකක් දීලා ඊට පස්සේ ආයි වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. දැන් අපි බලමු කොහොමද මේ ප්‍රශ්නේ කරන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි ස්ටුඩන්ට්ගේ මාක් එක එන්ටර් කරගන්න ඕනේ. එහෙනම් අපි මෙතෙන්දී variable එකක් හදලා input function එක call කරලා අපි marks ටික එන්ටර් කරගන්න ඕනේ අපේ system එකට. හරි. දැන් අපි ඒක කරගමු. variable එකක් හදා ගන්නවා mark කියලා. mark input function එක call කරනවා input මේක ඇතුලේ type කරගන්නවා enter your mark කියලා. අපිට ඕනි කරන්නේ integer එකක්. ඒ වුණාට මෙන්න මේ function එකකින් call වෙන්නේ අපිට string එකක්. මේකට solution එක තමයි අපි මෙන්න මේ string එක integer එකක් බවට පත් කරගන්න ඕනේ. ඒකට අපි කරන්නේ
int එකක් දානවා මේ ෆන්ක්ෂන් එකට. int පස්සේ අපි මෙතනින් ඕපන් කරගත්තා. ඊට පස්සේ මෙතනින් ක්ලෝස් කරගන්නවා. දැන් මේ මාක් කියන්නේ ඉන්ටිජර් එක. හරි. දැන් අපි බලමු කන්ඩිෂන් එකට ගිහිල්ලා කොහොමද අපි මේ ප්‍රශ්නේ විසඳගන්නේ කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලාම if එක කෝල් කරනවා. ඊළඟට අපි variable එක මොකද්ද? mark greater than or equal 55 plus colon එක use කරලා int එක දෙනවා. දැන් අපි මෙන්න මේ කන්ඩිෂන් එක ඇතුළට ආවොත් එන්න ඕන එක output එක අපි type කරගන්න ඕනේ. print දානවා ඒක. ඊපස්සේ අපි මේ කන්ඩිෂන් එක එළියට එනවා. අපිට මෙතන කන්ඩිෂන් දෙකක් විතරක් තිබ්බනම් ගන්න පුළුවන්. if එකයි else එකයි. يعني true the false කියලා බලන්න විතර. ඒ වුණාට මෙතන අපිට තියෙනවා output හතරක් ගන්න. එහෙනම් අපි දෙවෙනි එකේදී කරන්නේ else if එකක් call කරනවා. else if mark greater than or equal දැන් අපි 75 ගත්තා. ඊළඟට 65. well 65 colon එක දැම්මා. condition එක ඇතුළට ගියා. print කරා. print මේ අතර තිබ්බන් එන්න ඕනේ b එකක්. ඊළඟට තව condition එකක් තියෙනවා අන්තිමට කලින්. එහෙනම් ඒකත් else if එක. else if mark greater than or equal 50. 50ට වැඩි නම් c එක. print c. එහෙම නැත්නම් දැන් අපේ තියෙන අන්තිම කන්ඩිෂන් එක එහෙම නැත්නම් මොකද fail නේද? else print fail. මොනවද අපේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට එන කෝඩ් එක අපි දැන් බලමු. shift එක end එකයි දීලා run කරලා මොකද error එකක් එනවද නැත්නම් අපිට marks enter කරගන්න වෙන්නේ කියලා. හරි. දැන් මෙතන අපිට එනවා mark එක enter කරගන්න. දැන් දීලා බලමු 60 වගේ එකක්. දෙදුනහම එනවා c එකක්. අපි දැන් බලමු මේක කොහොමද ආවේ කියලා. අපි enter කරගත්තේ 60. ඒ කියන්නේ මෙන්න මේ mark කියන variable එකේ store වෙලා තියෙන්නේ 60 කියන value එක. දැන් බලනවා 60 75ට වඩා වැඩිද නෑ. එහෙනම් මේ condition එකෙන් මේ condition එකට එනවා. මේකෙදි බලනවා 60 65ට වඩා වැඩිද කියලා. ඒකත් false. ඊළඟට එනවා මෙන්න මේ condition එකට. මේකෙදි බලනවා 60 50ට වඩා වැඩිද කියලා. ඒක true වෙනවා. එහෙනම් මෙන්න මේ condition එක ඇතුළට ගිහිල්ලා අපිට මෙතෙන්දී c කියන එක print කරන්න. දැන් බලමු තව එකක්. දාමු 45 වගේ enter කරලා. මෙතෙන්දී අපි int එක විතරයි දෙන්නේ. shift එක දෙන්න ඕනේ නැහැ. output එකේදී mark එකක් දෙද්දි. හරි. අපි දැන් එනවා fail කියලා. ඒ කියන්නේ මෙන්න මේ තුනම false වෙලා මෙන්න මෙතනදී තමයි true වෙලා මෙන්න මේ condition එක ඇතුළේ ගිහිල්ලා fail කියලා අපිට output එක දෙන්නේ. මෙන්න මේ වගේ දේවල් තමයි අපි condition statement වලදී කතා කරන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.